ආයිබෝන්. අපි ලෝක භූදේශපාලනික තත්ත්වය ගැන යමක් කතා කරන්න මම කැමතියි. දැන් මේ වෙනකොට යුක්‍රේන අර්බුදය, යුක්‍රේන රුසියා අර්බුදය යම් මට්ටමක සාම සාකච්ඡා වෙත යොමු වෙමින් පවතිනවා. දෙරටේ සිරකරුවන් දහසක් පමණ හොමාල් කරගත්තා. ඒ වගේ යම් කිසි විදිහක සාධනීය පියවරවල් කිහිපයක් ගත්තා. ඒ නමුත් දෙරටේම නැවත වරින් වර ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර මුලික වශයෙන් ඩ්‍රෝන හා මිසයිල් ප්‍රහාර උත්සන්න වෙච්ච බව පේන්න තියෙනවා. දැන් මේකට බටහිර මාධ්‍ය සම්පූර්ණ චෝදනාව එල්ල කරන්නේ රුසියාව. පුටින් කියනවා, දැන් පුටින් මම දැක්කා ඊයේ කියනවා, it seems that Putin is crazy. එහෙම පුටින්ට පිස්සු. ඇයි මේ මිනිස්සුම නිකරුණේ මරන්නේ කියලා එයා ලකෝ මේ ආර්ගනා කෙල්ල කරනවා. මේ වැඩි දැඟලුවොත් මේ ඒක ස්ථීරණය කරනවා කියලා දැඩි සම්බාධක වටයක් තව රුසියාව. දැන් මේ ඇත්ත තත්ත්වය මොකක්ද? දැන් අපි බලන්න ඕනේ මේ අපේ මාධ්‍යවල, අපේ රටේ සේනු මාධ්‍යවල, රජයේ වේවා බටහිර මේ පෞද්ගලික වේවා සියලු මාධ්‍යවල යන්නේ මේ කතාව. මොකද ඒගොල්ලෝ තොරතුරු ගන්නේ BBC, CNN, ප්‍රංශ ප්‍රවෘත්ති සේවය, BBC එංගලන්තේ, CNN ඇමරිකාවේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවය, අල් ජසීරා මේවත් ඇමරිකාවට සම්බන්ධයි. එතකොට මෙවැනි ප්‍රවෘත්ති නාලිකා වලින් තමයි, මාධ්‍ය ආයතන වලින් තමයි මේගොල්ලෝ තොරතුරු ඒවයේ දෙන කතාව තමයි අපිට කියන්නේ. අපිට කියන්නේ නෑ ඇයි පුටින් මේක උත්සන්න කරන්නේ. දැන් මේ පුටින් මේ ඊයේ පෙරේද වැඩි ඕනේ පෙරේද වගේ දිනක පුටින් අර යුක්‍රේනය අල්ලගත්තනේ රුසියාවේ අර ඒගොල්ලෝගේ බෝඩරේ තියෙන යම් පළාතක් යටත් කරගත්තා. හර්ස්ක් කියන ප්‍රදේශය යටත් කරගත්තා. අල්ලගත්තා. රුසියාව එක්ක මෙතනින් පසුබැස රුසියාව කරන්නේ පොක්‍රමික පසුබැසීමක් කළේ. පසුබැස්සා පාලංගෙම කඩාගෙන පසුබැහැලා මේගොල්ලෝ අල්ලගෙන කොටු කළා මොකද? ඔබ දෙවියන් ලෝකෙ ඉලිත් කළා රුසියාව පාවිච්චි කරන ලේද උපක්‍රමයක්. කොටු කරලා පස්සේ මේගොල්ලෝ පොඩ්ඩක් නටන් ගැරිය ඒගොල්ලෝ යම් විනාශ කළා. මිනිස්සුන්වත් බොහෝ දුරට මිනිස්සුන් මේ ප්‍රදේශෙන් අයින් කරගත්තා. නම් ඉතුරු වෙච්ච එහෙම බැරි වෙච්ච මිනිස්සුන් ඝාතනය කළා මේගොල්ලෝ. එහෙම කරලා ඊයේ රුසියාව ක්‍රීමෙන් හිමින් වට කළා මේගොල්ලෝ. අන්න කරලා මේගොල්ලෝ රුසියාව මේක දෙච්චර ගණන් ගත්තේ නැහැ. මේගොල්ලෝ හිතුවා රුසියාව අවධානය කර්ස්ක් රීජන් එකට යොමු කරා කියලා. ඒත් ඇත්තම රුසියාව යොමු කළේ නැහැ. රුසියාව නැගෙනහිර යුක්‍රේනයේ තියෙන අර ඩොන්බාස්, ඩොනෙට්ස්ක් ඔය තියෙනනේ, ඒ ලුහාන්ස්ක් කියන ඒ ප්‍රාන්ත හතරක් වගේ ඒවා වැඩි හරියක් ජීවත් වෙන්න රුසියන්ව. ඒකින්ද ඒ රුසියන් වරුන්ගේ ආරක්ෂාව වෙන්නේ. මොකද ඒ රුසියන් වරුන්ට මේ පහුගිය කාලේ තිබිච්ච යුක්‍රේන ආණ්ඩුව යටතේ විශාල කරදර හිරිහැර ඇතිවෙනවා. ඒ මිනිසුන්ව ත්‍රස්තවාදී ප්‍රහාර ඇති වුණා. ඒ කියන්නේ නාසි කල්ලි ධම්මල ඉවරලා ඒ මිනිසුන්ට ප්‍රහාර එල්ල කරෙව්වා. ඒ විදිහේ දරුණු විශේෂණයකට ඒ මිනිස්සු අසු වෙලා හිටියේ. රුසියාව වරින් වර විතර ඉල්ලා හිටියා. ඒක රාජ්‍යතාන්ත්‍රිකව ඉල්ලා හිටියා. ඒ මිනිසුන්ට හිරිහැර කරන්න එපා. එච්චරයි රුසියාව ඉන්නේ. නමුත් ඒ කිසි දෙයක් ඇහුවේ නැහැ. අර මින්ස්ක් ඇග්‍රීමන්ට් එකකුත් ආවනේ. ඒ ඇග්‍රීමන්ට් එකේ රුසියාව ඉල්ලන්නේ එතනදී ඇමරිකාවද, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය ඔය බලවත් රටවල් සහ යුක්‍රේනය එකතු වෙලා තමයි එකඟතාවයකට එන්නේ. ඒගොල්ලෝ පුටින් රුසියාව ඉල්ලන්නේ යුක්‍රේනය නේටෝවට බඳව ගන්න එපා. ඒක අනිත් කාරණාව මේ ඔය නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රාන්තවල ජීවත් වෙන රුසියන් වරුන්ට, රුස් ජනවර්ගයට හිරිහැර කරන්න එපා. කොච්චර හිරිහැර කරනවද කිව්වොත් මේ සෙලෙන්ස්කී බලයට පත් වුණාට පස්සේ ඒ ප්‍රදේශවල පාසල් වල ඒගොල්ලෝ පාවිච්චි කළේ මේ ප්‍රාන්තවල මේ දැන් අපේ රටේ ওই දෙමළ ප්‍රාදේශ දෙමළ භාෂා දෙමළ ශිෂ්‍යයෝ ඉගෙන ගන්න දෙමළ භාෂාවෙන් අපි ඒක බලපල නැහැ. මේගොල්ලෝ තහනම් කළා රුසියන් භාෂාව ඉගෙන ගැනීම මේ රුසියන් වරුන්ට ඒ ප්‍රාන්තවල ඉන්න. ඒ තත්වයට මේ මිනිස්සුන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. එතකොට රුසියාවට සිද්ධ වුණා. ඒක රුසියාවට සිද්ධ වුණා. ඒක මේක අහන්නේ නැහැ. මේගොල්ලෝ මේ ඇතිවෙච්ච සම්මුතියත් බිඳගමමින් වැඩ කරනවා. දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. රුසියාව අවසානයේ තීරණය කළා හොඳ යම් බේර ගන්නවා මේ ප්‍රදේශය. කරලා දැන් මේ වෙනකොට රුසියාව මේ ප්‍රදේශ මේ ප්‍රාන්ත හතරක් විතරයි එක බේර කරේ. ඇත්තම එක ප්‍රාන්තයක් ඔය මේ ක්‍රීමියාව කියන ඒක ඇවිල්ලා මේ රුසියාවම තෑගි දුන්න එකක් කාලයක්. රුසියාව සෝවියට් දේශයේ වශයෙන් තිබෙන කාලේ
තමයි නිකිත කුෂේත් ජනාධිපතිතුමා ඉන්නකොට එතුමා මොකද අර ඒකට ඒක කරන්නේ යම් විදිහකට අර දේශපාලන අරමුණක් තියෙනවා. ඒතර මොකද අර ඒ ක්‍රිමියා වල වැඩි හරියක් ඉන්නේ රුසියනේ. එතකොට ඒක අර ඔඩෙසා කියන ප්‍රාන්තයට මම දැන් එකතු කරන්නේ. එකතු වුණාම රුස් ජන වර්ගය වැඩි වෙනවා. ඒකට අර මැතිවරණයට ඒක මැතිවරණ ප්‍රක්‍රමයක් වශයෙන් තමයි ඒක දෙන්නේ. බැලන්ස් එකක් ඇති කරගන්න. ඒක නිසා මේ ක්‍රිමියාව ඇත්තටම රුසියාවට අයිති කොටසක්. ඒක රුසියාව නැවත ගන්නවා එහෙමත් වෙන්නේ. අනිත් ඒවා ඒ දැන් කරපු හිරියර නිසා ඒ රටේ ජනතාව එක හෙලා ඒ රටේ ජනමත විචාරණ පවත්වලා 90 ගණන්ට වැඩි බහුතරයකින් අතිශය විශාල බහුතරයකින් ඒවා රුසියාවට එකතු වෙන්න කැමැත්ත පළ කරනවා. ඒ නිසා මේ වෙනකොට මේ ප්‍රාන්ත රුසියාව කියන ඒවා ආයෙ දෙන්නේ නැහැ. ඇත්තනේ මෙච්චර ජීවිත පූජා කරලා මෙච්චර ධනස්කන්ධයක් වැය කරලා මෙච්චර ජීවිත පරිත්‍යාග කරලා ලබාගත්ත දේ ආයෙ දෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ ට්‍රම්ප් ආවා ඒක පිළිගන්න. ඒක වැදගත් දෙයක් ට්‍රම්ප්ගේ තියෙන එක වැදගත් දෙයක් ට්‍රම්ප් පිළිගන්න. ට්‍රම්ප්ට කලින් ඔය ඇමරිකාවේ හිටපු අර ඒ කාලේ හිටපු ඔය සෝවියට් දේශය බිඳ වැටෙන කාලේ හෙන්රි කීසින්ගර්ලා වගේ ජේම්ස් බේකර්ලා වගේ රාජ්‍ය ලේකම්වරු පැහැදිලිව කිව්වා අපි එකඟ වුණා තමයි මේ නේටෝ වලට බඳවා නොගන්න. ඒ සෝවියට් දේශයේ බෙදී යන වෙන්වී යන රටවල්. නමුත් කරලා ඒගොල්ලෝ කිව්වා ඒක වැරදි කියලා. එතන ඒගොල්ලෝ ඒලා රුසියාව බලවත්ව හිටියේ නෑ. රුසියාව දුර්වල නිසා ඒගොල්ලෝ ඒක පාවිච්චි කරලා අල්ලගෙන රටවල් රාශියක් නේටෝට බඳව ගත්තා. හැබැයි දැන් දොරකොඩට මේනකොට තමයි රුසියාව යුද්ධ. දැන් ඔය ජෝර්ජියාව යුක්‍රේනය වගේ ප්‍රාන්ත ගෙලින්ම රුසියානු බෝඩර් එකේ තියෙනවා. රුසියාවට පොදු මායිමක් තියෙනවා. ඒ රුසියාව කොහෙත් නෑ දැන්. කීසිංග පවා කිව්වා ජේම්ස් බේකත් කිව්වා කිසිදු රුසියානු ජනාධිපතිවරයෙක් මේකට මේ ප්‍රාන්ත මේ ආණ්ඩුවේ රටවල් යුක්‍රේනය ජෝර්ජියාව රටවල් නේටෝවට බඳවා ගන්නට කැමති වෙන්නේ නැහැ. ඒක ඉතින් පැහැදිලි. ඒ නිසා කීසිංග පවා කිව්වා ගණන් දෙයක් නෑ දැන් ඉතින් ඕවා දෙන්න ඕන. ඔයගොල්ලෝ ඒ මිනිස්සුන්ගේ ඒ සම්මුති උල්ලංඝනය කළානේ කරලා හිරියා කළානේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කිය. දැන් ට්‍රම්ප් කියන්නේ ඒව දෙන්න ඕනේ. ඒවා නමුත් ඔය යුරෝපා රටවල් තමයි සෙලෙන්ස්කි උසිගන්නන්නේ නෑ දෙන්න එපා. ඉල්ලපන් ඔක්කොම දෙන්න ඕනේ. තනි රහත්තල ඉල්ලලා ආයේ වේලා කියලා මේ පුටින්ව උඩගටි දෙන්නේ අද යුරෝපේ. ප්‍රධාන වශයෙන් ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්ත. ඔය යුද්ධේ උනත් ඔය යුද්ධේ වලකින්න ඔන්න වෙන්න තිබුණා. යුද්ධයට ඔන්න මෙන්න තියෙද්දි තමයි මේ ඔය අවුරුදු 3කට කලින් ඒ යුද්ධේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි සාකච්ඡා වුණා තුර්කියේ මෙලියක් තියෙන ඉස්තාන්බුල් ළඟ නුවර. එතෙන්දී යුක්‍රේනය සහ රුසියාව මූණට මූණ කතා කරලා. ඒ කතා කරගත්තා ඒකට ප්‍රංශය ජර්මනිය වගේ රටවලුත් එකතු වුණා. මේ රටවල් පවා සහයෝගය දුන්නා මේ අර කොන්දේසි පිළිගන්න. අර නේටෝවට බඳව ගන්න නැහැ කියලා පොරොන්දුව දෙන්නත් ඒ වගේම අර ඉන්න නැගරිර යුක්‍රේනයේ වෙසෙන රුස් ජන වර්ගයට හානි ඉරියර කරන්න නැහැ කියන එක. එච්චරයි. එහෙම එකඟ වෙලා තියෙද්දි තමයි ඒ වකට හිටපු බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් මැදිහත් වෙලා යුක්‍රේනයට ඇවිල්ලා සෙලෙන්ස්කිට බල කරලා තද කරලා කියනවා අපි දෙන්නම් ආවිද බය වෙන්න එපා. ඔය රුසියාවට දෙන්න පම්ප ගහපන් රුසියාවට අපි ලෑස්ති. මොකද ඒගොල්ලන්ට උනේ රුසියාව දුර්වල කරන්න. අපි රුසියාව අවශ්‍ය කරන ආයුධ ධනය ඔක්කොම දෙන්නම් කියලා සෙලෙන්ස්කි සාකච්ඡාවෙන් අයින් වෙනවා. එතකොට මේ යුද්ධය ඇති කෙරෙව්වෙම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඒ වෙලාවේ ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්. ඒ දෙන්න තමයි ප්‍රධාන දෙන්න. ඒ දෙන්න තමයි අනිත් රටවලට බලපෑම් කරන්නේ. ඒගොල්ලෝ නිකන් නිවට විදියට ඒවට අනුගත වෙනවා බ්‍රහ්මණීය සහ ප්‍රංශය. ඒක එහෙම තමයි මේක ඇති කළේ. ඒ නිසා රුසියාව කියන්නේ මේකේ මුලට යන්න. මේකේ මූල රූට්ස් වලට යන්න. ඊළ සම්පූර්ණයෙන් මේ ස්ථිර සාමය. භාගයට සාමයක් මේ අර අපේ LTT එකට අර ඉස්සර සාම තිබුණේ අපිත් එහෙම සාමනේ තිබුණේ. කීක ජනාධිපතිතුමාට මහින්ද මහත්තයා එනකම් ඒ සාමය ඇවිල්ලා කොටින්ට නැවත අවි අරගෙන ආය ශක්තිමත් වෙන්නේ. මෙතනත් ඒක තමයි. පුටින් කියනවා මෙතන මේ සපන් විරාමයේ අරගෙන ආයේ මේව සම්බන්ධ වෙලා යුක්‍රේනයේ ආයේ පහර දෙන්න ඒවට අපි ලෑස්ති. අපි දැන් මේ පාඩම ඉගෙනලා තියෙන්නේ. අපි මින්ස් ඇග්‍රීමන්ට්ස් දෙකක් තිබුණා. ඒ සම්මුතින් දෙකක් තිබුණා. ඒ දෙකම උඹල උල්ලංඝනය කරා. ඒක නිසා අපිට ඔයගොල්ලන් විශ්වාස නැහැ. ඒ හින්දා අපිට ඕනේ ස්ථිරතාව සාමයක්. ඒ නිසා මේ ප්‍රශ්නේ මූල හේතු අයින් කරන එක තමයි මම දැන් රුසියාවට යන්නේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා මේ ඕවා ලැබෙන්නේ මේ ඇත්තම කියනනම් මේ යුරෝප රටවල වලින් ලැබෙනවා. ඒ ඩ්‍රෝන 100 ගාණක් දවසකට එනවා. ඒවයින් සමහර ඒවා වැඩි හරියක් රුසියාවේ අර ඒකේ
ප්‍රතිප්‍රහාරක මේවලින් ඒවා නිෂ්ක්‍රිය කරනවා කලහට කීයම් එනවා වැටෙනවා. ඒක කිසිම සාමාන්‍ය ජනයා ඉන්න ප්‍රදේශවල දැන් රුසියාව බොහෝ විට එල්ල කරන්නේ සාමාන්‍ය ජනයා ඉපදෙනේ මරණ හැබැයි රුසියාව ඒක මහා පරිමාණයෙන් මරන්නේ ඔය ගාස අතිර. ඒවා එල්ල කරන්නේ අර යුද කඳවුරු යුද පිළිබඳ සැලසුම් කරන ස්ථාන ඉලක්ක කරලා තමයි ප්‍රහාර එල්ල කරන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අර ආනේ බලශක්තිය අරම වගේ පද්ධති දුර්වල කරන මෙහෙම ඉලක්ක වලට තමයි ප්‍රහාර එල්ල. එතකොට මේ රුසියාව තමුන්ගේ ආරක්ෂාවෙන් අර සමාන්තර අර කියන අප්‍රෝප්‍රියේට් විදියේ රෙස්පොන්ස් එක. ඒ විදියේ ප්‍රතිචාරය තමයි දක්වන්නේ. සමානුපාතික එකක් දක්වන්නේ. එහෙම ප්‍රතිචාරය දක්වනකොට රුසියාව දක්වන එක විතරක් හොවා දක්වලා රුසියාවට අගෞරව කරන්න ඒකට චෝදනා කරන්න තමයි බටහිර මාධ්‍ය ක්‍රියාත්මක. ඒත් මේ කතාව ඉතින් අපහැදිලි වෙනවා. ඒ නිසා රුසියාව ඊම තාමත් සාධාරණයි සහ ඒගොල්ලෝ කියන්නේ අවංකවම අපි මේ කතා කරන්නේ. අපි ඉදක් සිටියේතන ඒ ස්ථාවරේ අදත් තියෙන ස්ථාවරේ. ඕගොල්ලෝ තමයි මේ ස්ථාවරයෙන් බිඳලා මේ තත්ත්වයට අපි තල්ලුකලේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ බටහිර මාධ්‍යයේ හැසිරෙන පක්ෂග්‍රාහී නින්දිත ආකාරය.